මගේ ආදරණීය යාළුවන්ට හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද? මම ඉතින් ඔයාලට කියලා තියෙනවානේ මම මේ channel එක කරන්නේ මගේ මතක සටහන් එකතු කිරීමක් විදිහටත් එක්කමයි කියලා. ඉතින් අද වීඩියෝ එක ඒ වගේ චූටි මතක සටහනක් එක්ක තමයි මං අරගෙන ආවේ. ඉතින් දැන් අපේ චූටි ආදි පපාට මාස 3ක් සම්පූර්ණ වෙලානේ තියෙන්නේ. ඉතින් මම එයාගේ අයියට කරා වගේම මෙයාගෙත් හැම මාසෙකම මට පුළුවන් විදිහට ෆොටෝ ටිකක් ගන්න මම හිතාගෙන තමයි ඉන්නේ. ඉතින් මම කලින් මාස දෙකෙත් එහෙම කළා. ලොකු පුතාට අඳපු ඇඳුම මෙයාටත් අඳලා දෙන්නම එකම විදිහට ඒ ෆොටෝස් ටික ගන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඉතින් කලින් ගිය මාසේ කරපු වීඩියෝ එකකුත් මම දාලා තියෙනවා. ඒක බලපු නැති අය ඒකත් බලන්න කියලා ඉතින් ආදරෙන් ඉල්ලනවා. ඉස්සෙල්ලාම ඉතින් මේ නාව ගත්තා. මේ ඉතින් එයාගේ අයියට අඳපු ඇඳුම මේ මේස් දෙකක් තියෙනවා. මේස් දෙක නම් චූට්ටක් වගේ පරණ වෙලා තියෙන්නේ. හැබැයි ඇඳුම නම් අද ගත්තා වගේ අලුත්ම විදිහට තියෙනවා. ගොඩක් ඇඳුම් ඉතින් එයාගේ එහෙම තමයි. මම කියන්නේ හොඳට පාවිච්චි කරලා තියෙනවා. දැන් ඉතින් මේකත් අඳලා බලමු ඉස්සරහට නේද අපි කොහොමද මේ ෆොටෝ ටික ගන්න කියලා. එයාගේ අයියාගේ ගත්ත විදිහටම තමයි මෙයාටත් මම එහෙම ගන්න හිතාගෙන ඉන්නේ. ඉස්සෙල්ලාම ඉතින් මම දැන් ඔය වදමල් ටිකක් කඩා ගන්න තමයි ආවේ. මල් ටිකත් කඩාගෙන ආවා. ඉතින් අයියට නම් එළලා තිබුණේ මේ රෙදි කෑල්ල නෙමෙයි. ඒක දැන් චොට්ටක් අවු පාට වගේ වෙලා තියෙන නිසා මම හිතුවා ඉතින් ඒ කලර් එකට මැච් වෙන විදිහට වෙන එකක් ගන්නවා කියලා. ටවල් එකක් තමයි ඉතින් එළලා තියෙන්නේ. මල් වල පෙති ටික ඉතින් කඩාගත්තා. ඊට පස්සේ මේක 3 ඉලක්කමේ හැඩයට ලස්සනට හදාගන්න තමයි තියෙන්නේ. මේ වගේ ඉතින් හොඳට මම මේ කූඹි එහෙම හිටියා ඒවත් අයින් කරලා හොඳට බලලා තමයි ගත්තේ. ඒ කියන්නේ චූටි දැලඹුව වගේ එහෙම ඉන්න පුළුවන්. ඉතින් දැන් බබා කොහොමද මේක තිබ්බාම එයා අනිවාර්යයෙන්ම ඕව අල්ලනවා. ඒ නිසා ඉතින් මේ හොඳට බලලා තමයි මම මේ ටික මේ හදාගන්නේ. ඉතින් ගිය පාරත් ෆොටෝ ගන්නකොට මෙයා ඉතින් ලොකු පුතා වගේ නම් හිටියේ නැහැ. දෙතුන් පාරක් ඉතින් මම මේ හදන එක මේ අත ගහලා ඉතින් කැඩුවා. ගොඩක් සැරයක් හදලා තමයි ඉතින් ෆොටෝ ටික ගත්තේ. දැඟලිල්ල වැඩි ගොඩක් ඉතින් ලොකු එක්කෙනාට වඩා මේ පාරත් ඉතින් මොනවා වෙයිද දන්නේ නැහැ. අත ඉතින් ඇඟට යට කරලාවත් තමයි ගන්න වෙන්නේ. මේ එහෙම නැත්තම් ඉතින් ගන්න බෑ. මොකද මට මේක හදම තමයි ඉන්න වෙන්නේ. මෙහෙම තමයි 3 ඉලක්කම හදාගත්තේ. දැන් ඉතින් බබාගේ ඇඳුම අඳලා එක්කගෙන එන්න ඕනේ. මල් ටික කඩන්න යනකම් එයාට ඇඳුම අඳලා ගියේ නැහැ. මොකද ඉතින් නාවපු ගමනේ හිටියේ. ඒ නිසා ඉතින් චුට්ටක් එයාට එහෙම ඉන්න දුන්නා. ඊට පස්සේ තමයි ඉතින් ඇවිල්ලා මේ අඳලා බලන්නේ. මෙයාට ඉතින් අයියාගේ ගානෙම තමයි දෙන්නටම ඉතින් එකම සයිස් එකට තමයි තියෙන්නේ. මේක ඉතින් එයාගේ ගානට වගේ තමයි තිබ්බේ. බලන්නකෝ ඔයාලත් අඳලා ඉවරනහම.
ෂෝයි එක ගන්නම තමයි යෝ. ලොකු පුතාටත් මං ඉතින් මේ හැම දෙයක්ම සමහර දේවල් ඉතින් මීටත් වඩා හොඳට කරා. ඒ කියන්නේ එයා ඉතින් පළවෙනි බබා නිසා හැමදේම ගොඩාක් ආසාවෙන් කරේ. ඒත් ඉතින් මේ ඒ කාලේ ඉතින් මෙහෙම channel එකක් කරේ නැහැනේ. හැම එකම ඉතින් ෆෝන් එකේ තියාගෙන තමයි හිටියේ. ඒ වුණත් ඉතින් ෆෝන් දෙක තුනක්ම කැඩිලා අයින් කරන්න වුණා. ඊට කොට ඉතින් සමහර අය තිබ්බ ෆොටෝ එහෙම වීඩියෝ මොකවත්ම නැහැ. ඒ හේතුව හින්දාමයි මම ගොඩක්ම ඒ කියන්නේ මේ මෙහෙම channel එකක් පටන් ගන්නත් හිතුවේ. මොකද කවදා හරි දවසක එතකොට අපිට මේවා මේ බබාලට උනත් බලන්න පුළුවන් වෙන නිසා. ඉතින් මෙහෙම තමයි මම ෆොටෝ ටික ගත්තේ. මේ බලන්නකෝ මේ ඉන්නේ අයියා. එයාගේ ඉතින් මේ ෆොටෝ එක විතරයි මං ගාව තියෙන්නේ. හරිම දුකයි ඉතින් ඒකට නම්. ඒකත් මේ Facebook එකට දාලා තිබ්බ හින්දා තමයි ඒක හරි ඉතුරු වෙලා තියෙන්නේ. දෙන්නම එකට දාලා ඉතින් එකක් හදලා බැලුවා ආසාවට. ඔන්න මෙහෙම තමයි ඉතින් ෆොටෝ ටික ගත්තේ. කවදා හරි දවසක මෙයාලට ඉතින් තේරෙන වයසක් ආවහම මේවා හරි ආසාවෙන් බලයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එයාලට ඉතින් තේරෙන කාලෙට අම්මිම අපි චූටි කාලේ කරලා තියෙන දේවල් කියලා හරි ආසාවෙන් බලයි කියලා මම හිතනවා. ඉතින් මගේ දරුවෝ දෙන්න ඉතින් මට මගේ ඇස් දෙක වගේ තමයි. කාටවත් මම ඒ කියන්නේ එහෙම සමහර අම්මලා ඉන්නවනේ ඉතින් සමහර කියන්නේ දරුවන්ට වැඩියෙන් ආදරේ එහෙම මට නම් එහෙම දෙයක් හිතෙන්නේවත් නැහැ. දෙන්නම එකයි මට. දෙන්නම මගේ ඇස් දෙක වගේ මගේ පණ ටික තමයි ඉතින්. අපි හිතනවට වඩා ගොඩාක් ඉක්මනට දරුවෝ ලොකු වෙනවා. මට ඉතින් දැන් මෙයා හම්බුනේ තාම අද ඊයේ වගේ තමයි දැනෙන්නේ. ඒ වුණාට ඉතින් දැන් මාස 3කුත් වෙලා. ලොකු බබාටත් ඉතින් එහෙම තමයි. තාමත් ඉතින් හිතා ගන්න බෑ එච්චර ඉක්මනට ඉතින් වයසට යනවා. අපිත් ඉතින් වයසට යනවා ඒ වගේම දරුවොත් ලොකු වෙනවා. කවදා හරි ඉතින් දවසක හැමෝටම ආදරෙන් බලන්න පුළුවන් ආදරණීය මතක සටහනක්. ඔන්න ඉතින් අද මම එකතු කරා. මේ වගේ ඉතින් චූටි පැංචා ඉන්න ගොඩක් අම්මලා මාත් එක්ක එකතු වෙලා ඉන්නවනේ. ඉතින් ඔයාලටත් පුළුවන් වෙලාවක මේ වගේ දේවල් කරලා බලන්න කියලා ඔයාලටත් ඉතින් මං ආදරෙන් මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. ආදරෙන් මතක් කරනවා මාව subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.